මේ තියෙන්නේ මොකා පොට් එකක්. ඉතින් මම කොෆි පිස්සනේ. මම සමහරලාට ඉතින් එස්ප්‍රෙසෝ එක පැත්තකින් තියලා මේකනොත් කොෆි ගන්නවා. එයි මම මෙච්චර කොෆි බොන්නේ. කොෆි වල මොකක්ද ඔච්චර තියෙන ආතල් එක. කොෆි වලින් කරන්නේ වෙන මොකුත් නෙමෙයි අපේ බ්‍රේන් එකේ අපි දැන් අර අපි කියමු අර එනර්ජි ඩ්‍රින්ක් එකක් බීලා වගේ ඇඟට තියෙන වෙහෙස මහන්සිය දැනෙන රිසෙප්ටර්ස් ඒ කියන්නේ අපේ මොලේ කෙමිකල්ස් වලින් අපිට කියනවා මහන්සි වුණාම දැන් මහන්සි කියලා. අපේ ෆටිග් වලට තමයි ඒක බලපාන්නේ. හැබැයි කොෆි වලින් කරන්නේ කොෆි වල තියෙන කෙමිකල්ස් වලට කැෆේන් වලට අර ෆැටිග් එක දැනෙන නියුරෝ ට්‍රාන්ස්මිටර් එකේ කෙමිකල් එක બ્લોක් කරනවා. ඒකෙන් අපිට తాවකාලිකව ෆැටිග් නැති වෙලා පොඩ්ඩක් අර නැගිටගෙන රැට නැගිටගෙන ඉන්න පුළුවන් වෙනවා. හරි ඒකට පොඩි ජවයක් එනවා. ඉතින් ඒක නැචරලි කරන්න පුළුවන් හොඳම විදිය තමයි කොෆි එක. මොකද ඊට එහාට ඉතින් අර එනර්ජි ඩ්‍රින්ක්ස් බොන එක නම් මම එච්චර අනුමත කරන්නේ නැහැ. අනිත් එක රහයි. එනර්ජි ඩ්‍රින්ක් වලට සෑහෙන මට මේක රහයි. ඒකෙන් මම දවසට කෝප් 5ක් 6ක් සමහරවිට 8ක් වුණත් බොනවා. හැබැයි මතක තියාගන්න ඕනම දෙයක් ඕනවට වඩා කරන්නත් එපා. කොෆි වලත් ලිමිට් එකක් තියෙනවා. මම බොන්නේ එකක් මම බොන්නේ සීනි දාන්න නැතුව. මම බොන්නේ එක්ක ස්වීට්නර් දාලා නැත්නම් ෂුගර් නැතුව. අනිත් එක තමයි කැෆේන් උත් ඕනවට වඩා හොඳ නැහැ. ඒකින්ද Tamanට සේෆ් ප්‍රමාණය තමන් හිතන විදිහට සේෆ් විදිහට බොන්න.